NPP එකේ අද මේගොල්ලෝ කොලේ වහන්න හදන ඔන්ඩෙස්ටෙස්ටරෝන් මගඩිය ගැන කතා කරා. නලින්ද ජාතිසයත් එක්ක මගේ පර්සනල් ඇරිස් එකක් නැහැ. හැබැයි මේ වෙලාවේ ගවර්න්මන්ට් එකේ ප්‍රධාන ඩෝබියා විදිහට මෙයා ගවර්න්මන්ට් එකේ කොලේ වහන ප්‍රධාන මීඩියා වෙලා ඉන්නේ. ඒක මම වගකීමක් කරන් කියන්නේ. මගේ ඊයේ වීඩියෝ එකක් කරන් තේරෙයි මේකේ අනිත් පැත්ත මොකද්ද කියලා. මොකද ගවර්න්මන්ට් එකට මේ වගේ ස්ට්‍රෝං ආගියුමන්ට්ස් තියෙන ලොජික්ස් තියෙන මිනිස්සෙක් ඉන්නවා. හැබැයි උන් ගවර්න්මන්ට් එකේ මගඩි වෙද්දී උන්ගේ උන් රටකද්දී උන්ගේ ඇටලෙව කාලා ඒව කව කරනවා නම් ඊරෑ මම මේක ගැන හොයාගෙන යද්දී ඇත්තටම මට හිතුණා මේක ඔයගලන්ත් එක්කම කරන්න වෙනවා. මොකද මේ සිද්ධිය ගැන ගවර්න්මන්ට් එක සෑහෙන්න ලැජ්ජා වෙන්න ඕනේ. ගවර්න්මන්ට් එකට කොන්ද පරක් තියෙනවා නම් ප්‍රතිපත්තියක් තියෙනවා නම් මූට කොන්ද පරක් ප්‍රතිපත්තියක් තියෙනවා නම් මූ දැන් අයින් වෙන්න. සෞඛ්‍ය අමාත්‍යවරයා අයින් වෙන්න ඕනේ. සෞඛ්‍ය අමාත්‍යාංශේ ගොඩාක් කට්ටිය අයින් වෙන්න ඕනේ. SPC එකේ රාජ්‍ය ඔසුසලේ කට්ටිය අයින් වෙන්න ඕනේ. NMR එකේ කට්ටිය රසායනාගාර කට්ටියවක් කියන්න ඕනේ. ඒ වගේම අපි හිතන්නේ නැති කට්ටියකුත් වක් කියන්න ඕනේ. අන්න ඒක තේරුම් කරන්න තමයි මම අද ආවේ. අපි කැමති වුණත් අකමැති වුණත් අනුර මේකට සම්පූර්ණයෙන්ම වක් කියන්න. මොකද එයාගේ කට්ටිය. මෙතන නලින්ද කරන ලොකුම විහිළුව තමයි මේක මේ අපේ කාලේ වුණ දෙයක් නෙවෙයි. 2020 ඉඳන් වෙන දෙයක්. NMR එකෙන් මේ මාන් කියන කම්පැනිට හරි ක්‍රමවේදය මත තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලන් ඉස්සර කාලේ ඉඳන් මේක කරගෙන ගියා. ඇත්තටම වෙලා තියෙන්නේ මේ සාම්පල්ස් වල ප්‍රශ්නයක්. අපි මේ සාම්පල්ස් ටිකේ දැක්කා එහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් මේ NMR එකේ මේ සාම්පල්ස් බලා ගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. නැතුව මෙතන අක්‍රමිකතාවයක් නැහැ. වැඩි අදගෙන නෙවෙයි කියන්නේ. මෙතන අපි මේ කියන්නේ NPP එකෙන් සල්ලි ගහගත්තා හරි අල්ලස් හරි මොකක් හරි කරා කියලා. දූෂණය වගේ කේස් එකක් නේ ඇඟ වෙන. අක්‍රමිකතාවයක් තියෙනවා කියලා හොඳට පේනවා. ඒ වගේම නලින්ද ඔයා ආවිලා මාධ්‍ය ප්‍රකාශකකගෙන් ප්‍රධාන ඩෝබික තත්ත්වයට වැටුණා. මසන් හොඳ මාධ්‍යවේදීලා හිටියා. මෙච්චර කතකෙක් හිටියා. එයා කොච්චර හොඳයිද කියලා ඒක අදාළ නැහැ. වැඩ කරනවා නම් ඌ අයින් කරන්න. ගණන් ගන්න එපා. මිනිස්සු දෙනෙක් මැරලා ඉන්නේ. ඒ මැරෙද්දී ඌ hina වෙන්නේ මේ මිනිස්සුන්ට නෙවෙයි. ඌට එච්චරට hina යනවා මං කොච්චර බලවතෙන්ද මගේ ලොජික් එක කියලා. මගේ තර්කත් එක්ක කියලා. දැන් අහගනින් ලංකාවට එන ඖෂධ වලින් 70%ක්ම රිජෙක්ට් වෙලා ආපහු යන ඒ රට තමයි ඉන්දියාව. අද වෙච්ච දෙයක් නෙවෙයි. උදාහරණ කීපයක් දෙන්න ඕනේ. කෙහෙලියකට මේගොල්ලන් හොඳට සුද්ධ කළා කෙහෙලියට මේ රනිල්ගේ කාලේ නම් ෂොට් එක දුන්නා. ඇත්තටම කෙහෙලියට ෂොට් එක දෙන්න පටන් ගත්තේ රනිල්. නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තේ රනිල් කොච්චර වත් මිනිමරු ඒ වගේ ඇලිගේෂන්ස් තිබ්බත් බටලන්ද තිබ්බ අන්තිම කාලේ මේ වගේ වැට් එක කරි කළා දුන්නා. සීයාගේ නෙපොටිසම් ගැන මම ගොඩාක් කතා කරලා තියෙනවා. මම මෙතන කරන්න හදන්නේ ඉන්දියාවේ මේ යන සීන් එක ඔයගලන්ට පැහැදිලිව තේරුම් කරලා දෙන්න ඕනේ. මොකද ලංකාව මේක තේරුම් ගත්තේ නැත්නම් උඹේ ළමෙක් තමයි මැරෙන්නේ. උඹේ අම්මා තාත්තා නංගි තමයි මැරෙන්නේ. මොකද මේ පොඩි ගේම් හින්දා. මෙහෙමයි ඉන්දියාවේ බෙහෙත් ලාභයි කියලා අපි දන්නවා. ලංකාව විතරක් නෙවෙයි ලෝකේ ගොඩාක් දුප්පත් රටවල් වලට බෙහෙත් ගන්න ඉන්දියාව ලාභයි. ප්‍රශ්නේ තියෙන්නේ ඉන්දියාවේ ක්වොලිටි අඩුයි. ඒක මම අලුතෙන් කියන්න ඕනේ නෑනේ. සාමාන්‍යයෙන් ලංකාවේ කට්ටිය බලන්නේ ඔතන තියෙනවා මෙඩිකල් ස්ටෑන්ඩඩ්ස් වගේ, ෆාමසිටිකල් ස්ටෑන්ඩඩ්ස් වගේ. ගොඩාක් කලකට අපි බලන්නේ ඇමරිකාවේ ස්ටෑන්ඩඩ් එකට තියෙනවද, බ්‍රිතාන්‍ය ස්ටෑන්ඩඩ් එකට තියෙනවද, යුරෝපේ ස්ටෑන්ඩඩ්ස් ඒ වගේ තමයි අපි බලන්නේ. දැන් ඉන්දියාවෙන් ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ් එකක් හදාගෙන. ඒකේ වැරද්දක් නෑ. ප්‍රශ්නේ තියෙන්නේ ඒක තාම චොකා. ඔයාලා මතකයිනේ අනුර ගැහුවා හොරෙන් ගිවිසුම් හත. අභිආයුධ වලට ගිවිසුමක් ගැහුවා. ඒ කියන්නේ මම පස්සේ දවසක් කතා කරන්නේ. ඔතන තව දෙයක් තියෙනවා කියනවා. ඔය ඉන්දියාවේ එන ස්ටෑන්ඩඩ් එකට අපි සෙට් වෙන්න යනවා. ඔන්න ඔකට අත්සන් කරා කියනවා. මම උඩෙන් පල්ලෙන් මේ මෙමෝ එක කිව්වා. හැබැයි ඉන්දියාවේ ඉන්න ඔය ජඩ ඖෂධ සමාගම් වලට ලංකාවේ විකුණන්න යන සීන් නැත්නම් මට පේන්නේ JVP එකෙන් මේක කරන්න යන. අන්න ඒකයි ලැජ්ජා. අපේ CPC එක ඖෂධ සංස්ථාව හදන එක වෙනුවට මේගොල්ලන් දැන් කරන්නේ ඉන්දියාවට විකිනන්නේ. අන්න මහතා එහෙමයි අපිට පේන්නේ. එහෙම නැහැ කියලා පුළුවන් නම් අපිට පෙන්නන්න. අපේ ඖෂධ සංස්ථාව ආයෙත් හදලා පෙන්නන්න. අවුරුදු 20ක් කෑ ගහලා දැන් ඇවිල්ලා ඕකද කරන්නේ. ඊයා. ගොඩක් ඩීප් යන්නේ නැහැ. ලංකාවේ ගොඩක් කට්ටිය මේ වෙලාව දන්නවා ඔන්නෙසෙට්‍රෝන් කියන්නේ මොකක්ද කියලා. ඔන්නෙසෙට්‍රෝන් සාමාන්‍යයෙන් දෙන්නේ ඔපරේෂන් එකට කලින් නිර්විදිනය කරද්දී ඒකට එනවනේ ඔක්කාරය වගේ නොසියේටඩ් වෙනවනේ. ඒක වළක්ව ගන්න තමයි ඔක දෙන්නේ. ඉතින් දැන් NMR එකෙන් හදිස්සියෙම කියලා තියෙන්නේ මේක දැන් වහාම ඉවත් කරගන්න කියලා. මම හිතන්නේ දෙසැම්බර් 12ද කොයිද කියලා තිබ්බා වහාම ඉවත් කරගන්න කියලා. ඊට පස්සේ මේ නලින්ද ගහන මැච් එක ගැන තමයි මම තේරුම් කරන්න. නලින්ද කියන අනුව ලංකාවට මේ බේත හදන්නේ මාන් ෆාමසිටිකල් වල. ඉන්දියාවේ තියෙන කම්පැනි. අපි 2020 විතර ඉඳන් මේකත් එක්ක වැඩ කරා. හැබැයි අපේ ගණදෙනව තියෙන්නේ මේ මාන් ෆාමසිටිකල් එකත් එක්ක නෙවෙයි. නලින්ද හරි ලස්සනට කොලේ වැහුවා මාධ්‍ය සාකච්ඡාවලදී ඒක. එතනට ආපහු එන්න. අපි පොඩ්ඩක් මාන් එක ගැනම කතා කරමු. මුන් කවුද කියලා පොඩ්ඩක් හිතමු. මං හිතන්නේ මේ වගේ ප්‍රශ්නයක් වෙන්න ඇති පළවෙනි වතාවටනේ. ඉන්දියාවේ ඉතින් කොහොමත් ඉතින් ක්වොලිටි ප්‍රශ්න තියෙනවා. අපේ රසායනාගාරවලත් ඉතින් මේවා පරීක්ෂා කරගන්න NMR එකට හැකියාවක් නැහැ. ඉතින් සමහර වෙලාවට ඔය වගේ ප්‍රශ්න ඇති වෙනවා. පළවෙනි පාර උන නිසා අපි වෝනින් එකක් දීලා ඒගොල්ලන්ට යන්න කියමු. ප්‍රශ්න තියෙන්නේ මේක උනේ පළවෙනි පාරට නෙවෙයි. දෙවෙනි පාරටත් නෙවෙයි. තුන්වෙනි පාරටත් නෙවෙයි. හතරවෙනි පාරටත් නෙවෙයි. ඇත්තම කියනවා නම් මේක වෙච්ච ගණන් මට ගණන් කරගන්න බැරි වුණා. ඒ තරමට මං කියවගෙන කියලා මං අතාරියා. මේ මාන් කම්පැනියයි ඊට පස්සේ තව කම්පැනිස් කීපයකුයි පංජාබේදී නඩුවක් ගිහිල්ලා ඒගොල්ලන්ගේ ගවර්න්මන්ට් එකෙන් කියනවා මෙන්න මේ තියෙන දේවල් ඉවත් කරගන්න කියලා. සිස්ටෝල් ඇන් බියුෆරින් මේ ඇවිල්ලා ඔය ඇන්ටි ඩ්‍රග් පංජාබේ ලංකාවටත් වැඩිය ගොඩ කාලෙක ඉඳන් කුඩු වලටයි අයිස් වලටයි ඇබ්බැහිවිලා විනාශ වෙච්ච පැත්ත. අන්න ඒකට තියෙන උපකාරී වෙන මද්ද්‍රව්‍ය තමයි මේ බෙහෙත්. මන් දන්නේ ඩ්‍රග්ස් නේ මචං ඔක්කොම ඩ්‍රග්. දොස්තර දුන්නත් දීලා දුන්නත් ඩ්‍රග්ස් කියන්නේ ඩ්‍රග්. ඉන්දියාවේ සීන් එක මම කතා කරන්නේ නැහැ. හැබැයි මේ සීන් එක මචං ලංකාවෙත් එකක් නෙවෙයි ගොඩක්. ඇමොක්සිසිලින් වලින් පටන් ගත්තට පස්සේ සමහරක් ඒ වගේ ග්ලාස් කෑලි අහුලා තිබ්බා පොඩි කෑලි අපද්‍රව්‍ය. ඒවා ස්ටෙරයිල් නෑ විෂ බීජක නාශනය කරලා නෑ. 23 ඉඳන් වෙන්නේ. අහමදාබාද් වල ඉන්න මේ කම්පැනිය ප්‍රොඩියුස් කරන එක මසන් කරන්නේ. ඒ කියන්නේ උන් බෙහෙත් හදනවා අපේ SPC එකට රාජ්‍ය වලට මේකෙන් බෙහෙත් ගන්න. සාමාන්‍යයෙන් ඒ වගේ ගණිතී ඩිරෙක්ට් ගන්නත් පුළුවන් අතරමැදිගේ අතරින් ගන්නත් පුළුවන්. ගොඩාක් ගවර්න්මන්ට් අතරමැදියට මේකට දාගන්නේ නැත්තේ ඕක වන වෙන හින්දා. හැබැයි ලංකාව වගේ රටවල් වල අතරමැදි ගොඩාක් ඉන්නවා. මොකද ඒගොල්ලන් තමයි යාළුවෝ.
ගවර්න්මන්ට් එකේ යාළුවෝ. සමහර වෙලාවට ඒක ගවර්න්මන්ට් එකේ පවුල්. මෙහෙමයි. රාජපක්ෂලා හොඳට කරා. රනිල්ලා හොඳට කරා. ගෝඨාභයලා හොඳටම කරා. ඉස්සරහාල ගියොත් මැඩම්ලත් හොඳටම කරා. NPP එකත් දැන් හොඳට කරගෙන යනවා. අන්න ඒකයි තරහ. නලින්ද ජාතිස්ස මේ මාධ්‍ය ප්‍රකාශය ඊයේ දෙද්දී නිකන් කතා කරන්නේ ඒගොල්ලන් SPC එකයි මේ මාන් කම්පැනි එක්ක කෙලින්ම වැඩ කරාවා. ඔයගොල්ලෝ දැන් දන්නවා එහෙම නෙවෙයි උනේ. මේක පිටිපස්සේ කවුද ඉන්නේ කියලා දැන් ඔයගොල්ලන්ට චූටි අවබෝධයක් ඇති. මම මේ රිසර්ච් එක කරගෙන යන ගාම මග නතර කරා. මේක ලියන එක මග නතර කරා. මොකද මාත් පොඩ්ඩක් ෂොක්. ඒකින්ද මම මේ කියන්න යන ඒවා ගොඩාක් ඇලිගේෂන්. මේ වෙලාවේ ඒගොල්ලන්ට එල්ලලා තියෙන චෝදනා ඒ වගේම මම කරන චෝදනාවක් කියලා කියන්නේ ෆැක්ට් එකක් නෙවෙයි. එතන පසුබිමේ තියෙන දේවල් ටික. සමහර දේවල් චෝදනා නෙවෙයි. අපි රජයේ ලේඛන බැලුවම ඒගොල්ලන් ඒවල තියෙන චක්‍රලේඛ බැලුවම ඊට පස්සේ මෙමෝස් දැක්කම අපි දකින්නේ මාන් නෙවෙයි. අපි දකින්නේ පාන් නෑ PTC. PTC කියලා කම්පැනියක් තියෙනවා මචං ලංකාවේ. අවුරුදු 5කට විතර පිහිට ගන්නේ ගෝඨලගේ කාලේ. ඒ කට්ටිය තමයි මේකේ අතරමැදිකරු වෙලා ඉන්නේ. කියන්නේ ඒගොල්ලන් තමයි මාන් එකෙන් අරගෙන ඊට පස්සේ ඔසුසලට දෙන්නේ. අතරමැදියේ. කවුද මේ අතරමැදි? මං හිතන්නේ ලංකාවේ තියෙන වැදගත් ලොකු කම්පැනියක් මචං මේක. කියන්නේ පිටරටේ ඉඳන් බෙහෙත් ගෙන ලොකු කම්පැනියක් මේක. 300ක් වැඩ කරන තරම්. අපි යන් PTC එකේ වෙබ්සයිට් එකට. හරි. මාන් ෆාමසිටිකල් ලිමිටඩ් ට්‍රැක්ටර් දාලා. ඉන්නේ ලෝක ප්‍රකට ෆාමසිටිකල් කම්පැනි එක වෙබ්සයිට් එක. මචං ඇත්තටම 2000 ගණන් වල මීට වැඩිය හොඳ වෙබ්සයිට් මම හැදුවා. ඒක වැඩක් නැහැ නේ. ඔහොම යන්න. හරි පැහැදිලි මේගොල්ලන් වෙබ්සයිට් එකේ ගොඩාක් දේවල් හංගලා තියෙන්නේ කියලා. accountability පැත්තෙන් සාමාන්‍ය ෆාමසිටිකල් කම්පැනි එකෙන් තියෙන්න ඕනේ දේවල් කිසිම දෙයක් මේ වෙබ්සයිට් එකේ නැහැ. ගොඩාක් links click කරගන්නවත් විදිහක් නැහැ. හරි දැන් මාන්න එක වැඩක් නැහැ නේ. අපේ එකාගේ වැඩේ බලමුකෝ. PTC කියලා කියන්නේ මං හිතන්නේ ලොකු කම්පැනියක් වෙන්න ඕනේ. මේගොල්ලන් ලංකාවට ගොඩාක් එක එක වර්ගයේ බෙහෙත් ගේනවා කියලා අපිට බලා ගන්න පුළුවන්. මට උඩු sustainability කරනවා. මට උඩු මේ health care විතරක් නෙවෙයි කරන්නේ. ආ මේ තියෙන health care. කොච්චර බැන්නත් මම හිතන්නේ විද්වත් මඩුල්ල වෛද්‍ය කණ්ඩායමක් බෝඩ් එකේ ඉඳගෙන මේ වගේ දෙයක් කරනවා ඇත්තේ. මම නම් ආවට ගියාවට environmental engineering කරේ. ඊපස්සේ මේවා ගැන policy මම අධ්‍යයනය කරා. ඉතින් අපි බලමු මේකේ පිටිපස්සේ ඉන්න ලොකු කණ්ඩායම මොකක්ද කියලා. මම හිතන්නේ 100ක් 200ක්වත් ඇති. ජාලිය වික්‍රමසුරේන්ද්‍ර ඩිරෙක්ටර්. ඊපස්සේ ගිම්හානා වික්‍රමසුරේන්ද්‍ර. මේ දෙන අයියා නංගී වගේ මට පේන්නේ. මේ family portrait වගේ උඩින් ඉන්නේ කවුද? මිස්ටර් ගිහාන් බෙනරගම. අනිවාර්යයෙන්ම දොස්තර කෙනෙක් වගේ පේන්නේ. දත් ටික දැක්කම පේනවා. අනිවාර්යයෙන්ම PhD එකක් තියෙන කෙල්ලෙක් වෙන්න ඇති. හොඳ ඔපරේෂනල් බෑග්ග්‍රවුන්ඩ් එකක් ඇති කියලා හිතනවා. අපි ආතල්ලකට වගේ බලමු පොඩ්ඩක් මිසස් ගිම්හානා මොකද්ද කරන්න කියලා. හරි මිසිස් ගිම්හානා නම් ඇටර්නි ඇට් ලෝ. ඒ කියන්නේ ලෝයර් කෙනෙක්. මම නැහැ ඉතින් මේ වගේ කම්පැනි එකට ලෝයර්ස්ලා ගොඩක් ඕන වෙනවනේ නේද? දැන් හොඳට පේනවනේ. ඊළඟට බලමු අපේ මේ චාලිය මල්ලි මොකද්ද කරන්න කියලා. අරයා ලෝයර් නම් මෙයා අඩුම ගානේ දොස්තරවත් වෙන්න එපානේ. ගානේ රසායන බෑග්ග්‍රවුන්ඩ් එකක් හරි තියෙන්න එපා. මේ කම්පැනි ඩිරෙක්ටර් අවුරුදු 11ක්. උගේ වයස කීයද දන්නේ නැහැ. අම්මට 2014 තමයි ඩිග්‍රී කරලා තියෙන්නේ. පොඩි කැටයෝ. මෙයාගේම කම්පැනියක් තියෙනවා ඩාකොලා. මේ විකුණන්නේ ක්ලීනින් ප්‍රොඩක්ට් බ්ලීච් වගේ. එයාගේම කම්පැනියක්. ඒක විතරයි මට පේන විදිහට මෙයාගේ එක්ස්පීරියන්ස් විදිහට තියෙන්නේ. ජාලිය මේ සීන් එක දන්නවනේ. අනිත් එක්කෙනෙක් තව ඉන්නවනේ. ගිහාන් බෙනරගම මෙයානේ දැන් ආයතනයේ ප්‍රධානිය. මේ ඩිරෙක්ටර් එකේ තියෙන හැකියාවල් මොනවද කියලා. දැන් ගවර්න්මන්ට් එකත් එක්ක කරන්න අනිවාර්යයෙන්ම එක්ස්පීරියන්ස් තියෙන්න ඕනේ. මම හිතන්නේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ මෙයා හොඳ එක්ස්පර්ට් කෙනෙක් මම හිතන්නේ. අඩේ මූත් 2014 ග්‍රැජුවේට් වෙලා තියෙනවා. ගමම්ම කෙලින්ම PTC Medical Private Limited. කලින් සුනාමියකට පොඩ්ඩක් වැඩ කරලා තිනවා. එහෙම එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. මෙයාගේ බෑග්ග්‍රවුන්ඩ් එකත් mechanical engineering commerce. අඩේ ඒ කියන්නේ මටත් මේ වගේ වැඩක් කරගන්න පුළුවන්. මූට වැඩිය මගේ තියෙනවානේ qualifications. මම microbiology chemistry දෙකම කරලා තිනවා. physics උත් කරලා තිනවා. ආරෙම්ම වෙන සුදුසුකම් මොන හරි ඇති. බලමු ලංකාවේ මිනිස්සුන්ට මෙච්චර සේවයක් කරන ගිහාන් බෙනරගම කවුද කියලා. බෙනරගම කියන නම පොඩ්ඩක් මට නිකන් මතකයි. පස්සේ හොයාගෙන ගිහිල්ලා බලද්දී යහපාලන කාලේදී බෙල්ලන කරපු ස්කෑම් එකක් තිබ්බනේ. චෙට්ලි. වා රජිතත් එක්ක සෙට් වෙලා ෆ්‍රිජ් වගේකුයි ෆ්‍රීසර් වගේකුට ගහන්න හදලා සෙට් උනානේ. බෙල්ලනව මේ ළඟදී අල්ලන්න කලින් සිරිසෙන්ලාගේ ආඩුවෙන් සමාවක් දීලා එතන බැලන්ස් එකක් කරා. මේ සීන් එක මුන්ට චොකා වෙන්න බෙනරගම ලොකු වැඩක් කරා. එහෙම තමයි මට මතක. දැන් හරියට අහන්න එපා. බෙනරගම තමයි ඒ කාලේ NMR එකේ හිටපු සභාපති මට මතක හැටියට. දැන් ඩිරෙක්ටර්. මතක හැටියට PCR සීන් එකෙත් කොවිඩ් කාලේ හිටිය බෙනරගම. කොවිඩ් පටන් ගත්ත ගමන් මෙයාව අයින් වෙලා ඊට පස්සේ මෙයා කාව හරි පත් කළා. එයාවත් අයින් වෙනවා. කියන තියෙන මුළු රිපෝට් එකම මේ මිර ડોකියුමන්ට් එකේ තියෙනවා. අම්මට උඩු ඖෂධ වලට අමතරව මෙයා එනර්ජි සීන් එකෙත් ඉන්නවා. ලක්විජය පවර් ප්ලාන්ට් එකට මිලියන 2.5ක මෙට්‍රික් ටන් කෝල් දීලා තියෙනවා. ගල්ලංගුරු මාර වැඩකාරයෙක් නේ. මේ වගේ ටෙන්ඩර් කොහොමද දන්නේ ඒ කට්ටියට හම්බෙන්නේ? මට ගන්න බැයිද දන්නේ නැහැ නේ. ඔයාලට මතකද අර ඇස් සම්බන්ධයෙන් තිබ්බ ලෙන්සස් වලට දාන ඒවා අර මේ වගේ කේස් එකක් ගියා කාලයකට කලින්. අයි ඩ්‍රොප්ස් කැටරැක්ට්ස් වලට දාන සීන් එක. ඔයාලා හිතන්නේ ඒක උනේ මොන කම්පැනි කියලාද? මම ෂුවර් මේ ගවර්න්මන්ට් එකෙන් දන්නේ නැති කවුරු හරි මේක කරන්න ඇත්තේ. TC Holding එකෙන් වෙන්න බෑ. මිස්ටර් ගිහාන් son of Dr. හේමන්ත බෙනරගම. මෙතන තියෙන අක්‍රමිකතාවය ගැන තේරුම් ගන්න ඕගලන්ට දැන් අමාරු වෙන එකක් නෑ. මේ PTC කියන කම්පැනි එක කරගෙන යන්නේ තුන් දෙනෙක්. මට පේන විදිහට වෙන කට්ටියත් ඉන්න පුළුවන්. හිටියනම් පොඩ්ඩක් පෙන්නනවානේ. උන් තුන් දෙනාගේ ගේම විදිහට මට පේන්නේ. මාන්න එකෙන් හදන බඩු සුද්ධ කරලා මෙහෙ විකුණනවා SPC එකට. දැන් මම මේ කියපු ගිහාන් බෙනරගමගේ තාත්තා තමයි අර කියපු හේමන්ත බෙනරගම. මේ දෙන්නා පටල ගන්න එපා. මෙච්චර මගඩි අහුවෙච්ච කම්පැනියක් එක්ක තාමත් වැඩ කරා.
ඉන්දියාවෙන් යකෝ 2018 අවුරුදු 7කට කලින් මේ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ පුන පුනා අපේ ලංකාවේ මේ වගේ සිද්ධි මුන් එක්ක වෙලා තියෙනවා. අයිද NPP ගවර්න්මන්ට් එක Google search එකක්වත් කරේ නැත්. මම නම් ආපු ගමන් ඉයරයි ChatGPT ගැහුවා. අම්මට බඩු වෙනවා දඩබඩ ගාලා මමත් ෂොක් වුණා. ඒ ෂොක් වුණ පාරට තමයි මම පොඩ්ඩක් නතර කරලා අද මේක හොයලා මේ හොයන ගමන් උඹලට පෙන්නන්න හිතුවා. මොකද නලින්ද ණය අරිද්දී ලංකාවේ ගොඩාක් කට්ටියට තේරුණා. දැන් අපි දන්න දෙයක් එහෙම නැත්නම් මේ රූම මිල් එකෙන් එන දෙයක් තමයි ගියාන් මෙන්නර ගමගේ තියෙනවා ගොඩාක් කනෙක්ෂන් NPP එක පිටිපස්ස. NPP විතර නෙවෙයි ගෝඨාය කාලේ ඉඳන් මේගොල්ලන්ගේ කනෙක්ෂන් තියෙනවා කියලා හොඳට පේනවා. මේගොල්ලන්ගේ ෆැමිලිස් වල ටිල්වින්ලත් එක්ක කනෙක්ෂන් තියෙනවා කියලා කියනවා. හඳුන් එක්ක කනෙක්ෂන් තියෙනවා කියලා කියනවා. මම මේ නිකන් නෙවෙයි කටකහනක් නෙවෙයි කියන්නේ. ලොකුම කනෙක්ෂන් එක විදිහට මේ වෙලාවේ පෙන්වන්නේ කොළඹ මේය වෙන වයි බ්‍රැල්තසාගේ මෙයාගේ තියෙන සම්බන්ධකම්. මේ වෙලාවේ මට ආරංචි වෙන විදිහට රායිගේ සහෝදරයා මෙයාගේ සහෝදරියක් එක්ක තමයි කසාද බැඳලා. ඒ කියන්නේ දැන් මේගොල්ලන් නෑ වෙන. සාමාන්‍යයෙන් නෑ වෙනවා කියලා කියන්නේ වැරද්දක් නෙවෙයි. හැබැයි එකෙන් ටෙන්ඩර් හම්බ වෙනවා නම් රජයේ මාධ්‍ය ප්‍රකාශක එක කොලේ වහනවා. එතන තියෙන ඒ නෑකමට සාමාන්‍යයෙන් කියන්නේ නෙපොටිසම් කියලා රායි. රායි මං ආව හම්බෙලා තියෙනවා. මේක පර්සනල් නෙවෙයි හරිද? මෙතන පිටිපස්සේ මඩ ප්‍රහාරයක් තියෙන්න පුළුවන්. මම මේ හොයාගත්තේ දැනට තියෙන කරුණු කාරණා. මම විතරක් නෙවෙයි ජනමාධ්‍යවේදීන් කියන කාරණා. නෙපොටිසම් කියලා කියන්නේ පෞල් පාලනය, පෞල් සමාජත්වය. පෞල් පාලනයෙන් එක එක තමන්ගේ උංග ගොඩ දාගන්න එක තමයි නෙපොටිසම් කියලා කියන්නේ. අහින්දලා කරා, රාජපක්ෂලා කරා, NPP එකෙන් මේක කරන්නේ නැහැ කියලා ඇවිල්ලා දැන් හොඳට කරගෙන යනවා. දැන් හොඳට වෙන්න ඕනේ තාත්තා පුතාලා ඕන තරම් ඉන්න. ඉතින් නෙපොටිසම් නැහැ කියන්න බෑ NPP එකට. රායිගේ ප්‍රශ්නේ නෙවෙයි මෙතන තියෙන්නේ. නලින්දලා වගේ ලොකු කැරක්ටර්ස් මේ වගේ දේවල් යට ගහන. පොඩි මිනිස්සුන්ට නොතේරෙන විදිහට වචන ගලපලා මටත් කරන්න පුළුවන් නලින්. මෙතනින් ඔයා ලැජ්ජ නැතුව වහාම ඉල්ලාස් වෙන්න. මේ ගවර්න්මන්ට් එකේ දැන් ඉන්නෝනේ 70ක්ම ඉල්ලාස් වෙන්න ඕනේ. ඔයා දැන් ප්‍රමුඛ. රන් වලට වැඩිය ප්‍රමුඛ වුණා. මොකද hina වෙවි සාමාන්‍ය මිනිස්සුගේ ජීවිතවලට තෝවාක කියන්නේ. මේකේ සීන් එක තාම ඉවර නෑ. මම කියපු ඒවා ඔක්කොම තාම එළිවෙමින් පවතින. ඉන්දියාවෙන් මේ එවන හුත්තේ ඖෂධයි මේ කැරි වේසික පුතාලව ඔක්කොම නතර කරන්න NMR එක අපි සංවර්ධනය කරන්න. ඒකට අපි කැපැසිටි දෙන්න. පොඩි මිනිස්සුන්ට නොතේරෙන විදිහට වචන ගලපලා මටත් කරන්න පුළුවන් නලින්. මෙතනින් ඔයා ලැජ්ජ නැතුව වහාම ඉල්ලාස් වෙන්න. මේ ගවර්න්මන්ට් එකේ දැන් ඉන්නෝනේ 70ක්ම ඉල්ලාස් වෙන්න ඕනේ. ඔයා දැන් ප්‍රමුඛ. රන් වලට වැඩිය ප්‍රමුඛ වුණා. මොකද hina වෙවි සාමාන්‍ය මිනිස්සුගේ ජීවිතවලට තෝවාක කියන්නේ. මේකේ සීන් එක තාම ඉවර නෑ. මම කියපු ඒවා ඔක්කොම තාම එළිවෙමින් පවතින. ඉන්දියාවෙන් මේ එවන හුත්තේ ඖෂධයි මේ කැරි වේසික පුතාලව ඔක්කොම නතර කරන්න NMR එක අපි සංවර්ධනය කරන්න. ඒකට අපි කැපැසිටි දෙන්න ඕනේ. මොකද ගොඩාක් වෙලාවට ප්‍රශ්නේ වෙන්නේ මේ එන ඖෂධ අපිට ටෙස්ට් කරගන්න විදිහක් අපිට කැපැසිටි. ඉතින් මිනිස්සු මැරෙනකොට ඒක නේද ප්‍රයොරිටි වෙන්න ඕනේ ගවර්න්මන්ට් එක. මේ ගවර්න්මන්ට් එකට ප්‍රයොරිටිස් කියලා මූලිකත්වයේ කියලා මොකක්වත් තේරෙන්නේ නැහැ. මොඩ 70ක් ඉන්නේ. මේක මාට්ටු වුණොත් නලින්ද ඔයගලන්ට ආයෙත් ලේසියෙන් නැගිටින්න වෙන්නේ නැහැ. ජංගි දාගෙන පෑත් දාගෙන කලසමැද නැත්තම් ලේයයි. ඒ අතරතුර අපි බලන් ඉමු මේගොල්ලෝ මොකද කරන්න කියලා.